සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්වම අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් 20 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තෙක් බලන්න, මොකද මේක වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා අපිට එකතු වෙන්න. ඉතින් ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් share කරන්න. ඔයාටත් රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා බටන් එකක්. ඉතින් මුලින් මේ subscribe කියන බටන් එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා බටන් එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe බටන් එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් තයාගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් 20 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකට වැටලා නැහැ. ඉතින් ගොඩ දෙනෙක් මට කෝල් කරලා මැසේජ් කරලා අහලා තියෙනවා. ඉතින් කවදාද මේ මුදල් සිස්ටම් එකට වැටෙන්නේ? කවදාද මේවා බැංකුවට වැටිලා අපේ අතට ගන්න පුළුවන් වෙන්නේ? ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න මට පහුගිය දවස් දෙක තුනේ කට්ටිය මැසේජ් කරලා කෝල් කරලා ඇහුවා. ඉතින් මට කියන්න තියෙන දේ තමයි ජනවාරි මාසයේ අස්වැසුම කාටවත් නොලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නවා ජනවාරි මාසයේ අස්වැසුම රජය මගින් දැන් කාටවත් දෙන්නේ නැති වේද කියලා මේ මාසෙ. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම මේ සිස්ටම් එකට වැටලා නැත්තේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන්ස් තාම චෙකින් කරන ගමන් තියෙන්නේ රජය මගින්. ඉතින් මේ ඇප්ලිකේෂන් චෙකින් කරලා සේරම කම්ප්ලීට් කරපු ගමන් තමයි සිස්ටම් එකට මේ අස්වැසුම් මුදල් අප්ඩේට් කරනවා කියලා රජය මගින් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති රජය මගින් ජනවාරි මාසයේ අස්වැසුම් කපනවා කිව්ව අයගේ ආයේ තීරණය වෙනස් කරලා ඒ අයටත් අස්වැසුම් දීමනාව දෙන්න තීරණය කරලා තියෙනවා. අන්න ඒ යම් ගැටලු හේතුවෙන් තමයි තාමත් මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට වැටලා නැත්තේ කියලා රජය මගින් දැනුම් දීලා තියෙනවා. ඉතින් කවුරුත් බය වෙන්න එපා. අද හෝ හෙට හෝ තව දවස් දෙක තුනක් ඇතුළත මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට වැටලා ඔයාගේ බැංකුවටත් ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා කවුරුත් කලබල වෙලා බය වෙන්න එපා. ටික දවසක් යයි. ඉතින් මේ සල්ලි බැංකුවට බැංකුවට වැටුණු ගමන් ඔයාට මේ සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි තව විශේෂ දීමනාවක් ලබා දෙනවා ආබදාවෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පාසල් ළමුන්ට රජය මගෙන් රුපියල් 25000ක මුදල් දීමනාවක් ලබා දෙනවා. ඉතින් මේ රුපියල් 25000ක මුදල් දීමනාව ලබා දෙන්නේ අඩු ආදායම්ලාභී ආබදාවෙන් අවතැන් වූ පාසල් ළමුන් සිටින පවුල් වලට. ඉතින් ඔයා මේ රුපියල් 25000ක දීමනාව තාම ගත්තේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මොකද කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දීලා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ නම පල්ලෙයන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් අස්වැසුමේ සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් ඔයාට සල්ලි වැටලාද නැද්ද කියලා සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙයා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ නමයි ID එකයි මම ඒ අයට සිස්ටම් චෙක් කරලා දෙන්නම්. කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම සිස්ටම් චෙක් කරලා දීලා ඉවරයි සල්ලි වැටලාද නැද්ද කියලා. ඉතින් කාටවත් සල්ලි වැටලා නැහැ. ඉතින් සිස්ටම් එකට දැනුවත් රජය මගින් තොරතුරු දැම්ම ගමන්ම ඔයාලට සිස්ටම් එක චෙක් කරගන්න ඕන නම් දැම්ම නම පල්ලෙයන් කමෙන්ට් කරලා තියන්න. මම ඔයාලට සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. ඉතින් අදට මේ වගේ වැදගත් තොරතුරු තමයි මම අද මේ වීඩියෝ එක තුලින් ගෙනාවේ. ඉතින් තවත් වීඩියෝස් ගේන්න රජය මගින් නවතම නිවේදන දුන්නු සැනින්ම. ඉතින් ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.